පැය ගානක් තිස්සේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා ඒක රන් කරායින් පස්සේ මෙන්න මෙහෙම වුණාද ඔයාට. ඉතින් මේ ගේම්ස් ඉන්ස්ටෝල් කරායින් පස්සේ මේ වගේ එරර්ස් වෙන ප්‍රධානම හේතුව තමයි මේ ගේම්ස් වලට අවශ්‍ය කරන ෆයිල්ස් අඩුකම. එහෙම නැත්නම් DLL ෆයිල්ස් කියලා අපි කියනවා ඒව අඩුකම. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි DirectX ඊළඟට Microsoft Visual C NetFrameworks වගේ softwares වල ඔයගොල්ලෝ කම්පියුටර් එකේ හරියට ඉන්ස්ටෝල් වෙලා නැති එක තමයි මේකට ගොඩක්ම හේතුව. ඉතින් මේ හේතු ඔක්කොටම හරියන්න සම්පූර්ණ software pack එකක්ම තියෙනවා. ඒක දැම්මයින් පස්සේ ඔයගොල්ලන්ට මේ games වලට errors වෙන එක 90%ක්ම මේ හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. අපි යන් වීඩියෝ එකට. හරි අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා. මේකට ඔයගොල්ලන්ට ඕන වෙනවා මෙන්න මේ all in one time installer කියන එක. මේක download කරගන්න ඕන. මම link එක description එකේ දාන්නම්. මුලින්ම ගන්න තියෙන්නේ මේක download කරගත්තට පස්සේ මේක zip file එකක් විදිහට තියෙන්නේ. මේක උඩ right click කරලා මේක extract කරගන්න ඕන. ඔයගොල්ලන්ට කැමති තැනකට මම මෙතනම extract කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක ඇතුළට යන්න. ඒක ඇතුළේ තියෙනවා all in one runtime installer auto admin කියන එක. මෙන්න මේක උඩ double click කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන yes දෙන්න. මෙතන ඔයා keyboard එකේ Y button එක press කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකින් එක ඔක්කොම softwares ටික install වෙනවා. ඔයාගේ දැනටමත් install වෙලා තියෙනවා නම් මේකෙන් replace කරන්නද කියලා අහයි. එතකොට yes දෙන්න. එහෙම නැත්නම් සමහර මේ ඒවා තියෙනවා incompatible. ඒ කියන්නේ install කරන්න බෑ ඔයාගේ software එකට මේ Windows එකට. එහෙම ඒවා ආවොත් ඒක මේගොල්ලෝ skip කරන්න කියලා message එකක් දෙයි. ඒක click කරන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට තමයි මේකෙත් ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. බලන්න DirectX Visual C ඔක්කොම ටික මේකෙන් install වෙනවා. ඉතින් ඔයාට ආයි DLL files හොය දාන්න දෙයක් නැහැ. කෙලින්ම වැඩේ ඉවරයි. ඔයාලා ගේම්ස් වලට එන ප්‍රශ්න වලින් 99%ක්ම මේ software එකේ හින්දා විසඳෙනවා. ආන දැක්කද මැසේජ් එකක් ආවා මේක unsupported කියලා. ඒක අපි ඕකේ කරනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට unsupported ඒ ඔක්කොම ටික ඕකේ කරලා skip කරලා දාන්න. ඒ වගේ මේ ටික ඔක්කොම install වුණාට පස්සේ මේක reboot වෙනවා automaticallyම. දැන් ඔයාලගේ game සම්බන්ධ ප්‍රශ්න 90%ක්ම මේ software එකකින්ද විසඳලා ඇති. දැන් game එක play කරලා බලන්න 90%ක් 99ක් chance එකක් තියෙනවා game එක වැඩ කරන්න. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලගේ කම්පියුටර්ස් හදාගන්න තියෙනවා අපේ shop එකට අරන් එන්න මොරොන්තුඩුව හන්දිය PCI computers. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.